සුබ දවසක් හැමෝටම මේ අද නිස්කියන් අපේ අධ්‍යාපන සත්කාරයේ අලුත් වැඩක් කරන්නේ අපේ ගණිත විෂය සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කියලා තිබ්බා ගණිත විෂයත් ඕන කියලා. ඒ හින්දා අපි ගණිත විෂය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. අපි අද කරන්න හැදුවේ මුලින්ම ඔයගොල්ලෝ බෝඩ් එකේ පේනවා ලිව්වා ප්‍රතිශත පාඩම. ප්‍රතිශත පාඩම කියන්නේ ඉතින් අපිට අත්‍යවශ්‍යම එකක් කියලා කියන්න පුළුවන්. මොකද එක කොටසේ ගත්තොත් සාමාන්‍ය සරල කෙටි ප්‍රශ්නයක් එනවා බොහෝ දුරට. එසේ වලත් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා ප්‍රතිශත වලින්. ඒ කියන්නේ අර බදු සම්බන්ධ විශේෂ බදු තීරු බදු අරිවණම් බදු ඒ වගේ ඒ පැත්තෙන් ඊට පස්සේ ඊනෝන විශේෂ ක්‍රමය ඒ වගේ ගණන අනිවාර්යෙන් ප්‍රතිශත සම්බන්ධව ඉස්සරහට එනවා. ඉතින් මේ මම මුලින්ම කියන්නම් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන කවුද කොහොමද මේකේ වැඩ කටයුතු වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මේ අවුරුද්දේ O level ලියන ළමයෙක් නේ. ඒ කියන්නේ 2025 O level මේ දැන් තියෙන මේ ළඟ එන විභාගෙ මුල දෙන්න ඉන්න ළමයෙක් නම් ඔයා මේක ඔන්න රිවයිස් කරගන්න වගේ හිතනවා නම් ඕනෙමයි කියලා හිතනවා නම් බලන්න. නැත්නම් තව වැඩ කරන්න ඕන තරම් තියෙනවනේ. ඒ වැඩ කරන්න මේක බලන්න එච්චර ප්‍රයෝරිටි එකක් දෙන්න ඕනේ නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ ලබන අවුරුද්ද ඒ කියන්නේ 2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිමට දෙසැම්බර් විභාගය ලියන්න ඉන්න කට්ටිය නම් මේක බලන්න. මේක ඒ කට්ටියට කියන්නේ මේක පොළවල් ළමයින්ට ටාගට් කරලා කරන එකක්. හැබැයි ඔයගොල්ලෝ 10 වසරේ නම් ඒත් බැලුවට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඔක්කොම මේ ප්‍රතිශත පාඩමෙන් සම්පූර්ණ O level ගානක් හදන්න පුළුවන් වෙන මට්ටමට ඕගොල්ලන් ගේනවා. හරි. එතකොට ප්‍රතිශත පාඩම ලකුණු 10ක O level පේපර් එක ගත්තට පස්සේ 200න් ලකුණු බලන්නේ ලකුණු 10ක ගාන ප්‍රතිශත ගාන. එතකොට අපි ප්‍රතිශත කියන පාඩම ගත්තට පස්සේ ඒක අපි සාමාන්‍යයෙන් ටිකක් ලොකු පාඩමක් කියන්න අමාරුයි. මේකේ බදු සම්බන්ධ ගණන්. ඒ කියන්නේ තීරු බදු, වැට් බදු, ඒ වගේ බදු සම්බන්ධ ගණන්. ඒ වගේම පොලි කියන්නේ අපි ණයක් ගත්තට පස්සේ ඒකට ණයට පොලි හැදෙනවා. අන්න ඒ වගේ සම්බන්ධයෙන් ගණන් වෙනවා. එතකොට මේ පොලි සම්බන්ධ කිව්වට පස්සේ මේ පොලි තියෙනවා වැට් එක තියෙනවා. ඒ වගේම වරිපණම් බද්ද තියෙනවා. ඊපස්ස අපිට ඊනෝන ශේෂය වගේ ඒවත් මේකෙන් මේ පාඩමේ තියෙනවා. එතකොට අපි ප්‍රතිශත පාඩම ඉගෙන ගත්තට පස්සේ අපිට අනිවාර්යෙන් ලකුණු 10ක් O level පේපරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ ප්‍රතිශත පාඩමෙන් හරියට මේ තියරි ටික කවර් කරගෙන කරොත් ඒකම ඕගොල්ලන් මොකක් හරි මේ වෙන ප්‍රශ්නයක ඇප්ලයි කරන්න තියෙන දේවල්. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතනවා දැන් ප්‍රතිශත සාමාන්‍ය ඉගෙන ගන්න 9 වසරේ ඉඳලා. ඒ 9 වසරේ ඉඳලා ඉගෙන ගන්න හැබැයි ඕගොල්ලෝ වෙන පාඩමකට මොනවා හරි ඇප්ලයි කරනවා නම් ඒ වගේ දේවල් කරන්න මේ ප්‍රතිශත පාඩම වැදගත් වෙනවා. හරි අපි මේ පාඩම අපි කරගෙන යනවා. මුලින්ම මම කියලා එන්නම් මුලින්ම අපි තියරි ටික කවර් කරනවා. තියරි ටික කවර් කරලා ඒ තියරි ටික කවර් වෙන එක ඇතුලේ යන ඒ අදාළ කොටස් වලට සාමාන්‍යයෙන් අවශ්‍ය ගණන් හදන ඒ වැඩ ටිකක් වෙනවා. ඒ වගේ තියරි ටික කවර් කරනවා. ඊට පස්සේ මොඩල් ක්වෙස්චන්ස් සීරීස් එකක් වගේ පොඩි එහෙම එකක් කරනවා. ඒකම පාස් පේපර්ස් ටිකත් අපි තැනක ඉඳලා කරගෙන යනවා. ඒ කියන්නේ අම්ම උත්තරේ ඉඳලා පාස් පේපර්ස් ටිකක් කරගෙන යනවා. අන්තිමට පොඩි රිවයිස් එකක් දෙනවා ප්‍රතිශත පාඩම ඉස්සරහට එනවා. හරි. අපි ප්‍රතිශත පාඩම කියලා ගත්තාම මම කලින් කිව්වා
ප්‍රතිශත පාඩම කියන්නේ මේ අපිට දෙක කොටසේ අවශ්‍ය දෙක කොටසේ හම්බ වෙන පාඩමක්. එතකොට බදු කියන්නේ ලංකාවේ එක ටැක්ස් කියලා කියන්නේ. අන්න ඒ වගේ අන්න ඒවට තමයි බදු කියන්නේ. එතකොට මේ වැට් එක දෙනවා, වරිපණම් බදු දෙනවා, තීරු බදු දෙනවා, ආදායම් බදු දෙනවා. මේ වගේ ගොඩක් බදු තියෙනවා ලංකාවේ. බදු ගහලා දෙන්නේ කියන රජය විසින් තමයි මේ බදු ගහන්නේ. එතකොට අපි මේ එකින් එක බලමු. වැට් බද්ද කියන්නේ මේ ඒක සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ගෙන් තමයි අය වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි භාණ්ඩයක් මේ කඩෙන් මිලදී ගන්නවා නම් මොකක් හරි දෙයක් ගන්නවා නම් ඒ භාණ්ඩේ වටිනාකමට 100ට ගාණක් මේ ඇඩ් කරලා තමයි අපි මේ භාණ්ඩය ගන්න. ඒ කියන්නේ මොකක් හරි ගිනි පෙට්ටියක් ගන්නවා කියන්නේ. ගිනි පෙට්ටියක් ගන්නවා නම් මේ ගිනි පෙට්ටියේ ගාණ රුපියල් 40යි නම් නිකන් මේ ගණන් අරන් පෙන්නන්නේ රුපියල් 40යි නම් ඒකට තව රුපියල් 5ක් ටැක්ස් එක විදියට ඇඩ් කරනවා බොහෝ දුරට. එතකොට අපි රුපියල් 45ක් දීලා තමයි ගන්න. එතකොට ඒක පාරිභෝගිකයා මත වක්‍රව ගෙවන්න ඕන බද්ද. ඒක වැට් බද්ද කියන්නේ. ඊට පස්සේ වරිපණම් බදු කියන්නේ මේ. ඒක ගොඩක් නගරාසන්න ප්‍රදේශවල අර තියෙන කඩ කාමර ඒ වගේම නගරාසන්න ප්‍රදේශවල ගෙවල් එහෙම තියෙනවා නම් වරිපණම් බදු කියන එක ගෙවන්න ඕනේ. මොකද ඒ ඉඩම් ඒ ආශ්‍රිතව ඉන්න ඒ නගර සභාවෙන් ඔය පළාත් පාලන ආයතනයකින් ඒගොල්ලන්ට කරන සේවාවට තමයි මේ වරිපණම් බද්ද කියන එක ලබා දෙන්නේ. ඒ වගේම තීරු බදු කියන්නේ අපි දැන් එතකොට තීරු බදු කියන්නේ මේ අපි දැන් මොනවා හරි භාණ්ඩයක් වෙන රටක ඉඳලා ලංකාවට ගෙන්නනවා නම් එතකොට මේ රේඩුවෙන් බද්දක් ගහනවා. ඒ කියන්නේ ලංකාවේ රේඩු දෙපාර්තමේන්තුවෙන් බද්දක් අය කරනවා. අපි පිට රටක ඉඳලා ලංකාවට මොනවා හරි ආනයනය කරනවා නම් අන්න ඒ වගේ දේවල් වලට ගහන බදු තමයි තීරු බදු. ආදායම් බදු කියන්නේ දැන් අපි මොනවා හරි මේ ලංකාවේ කරන දෙයක් බිස්නස් එකක් හෝ රැකියාවක් හෝ කරලා ආදායමක් උපයනවා. අන්නේ ආදායමක් ඉපෙවුවට පස්සේ අපි යම්කිසි මට්ටමක් පහු කරනවා. අපි ඒකෙන් ආදායම් බදු විදිහට රජයට ගෙවන්න ඕන. ඒ කියන්නේ අපි මිලියනයක් හම්බ කරනවා නම් මිලියනකට වඩා අපි හම්බ කරන අපි සාමාන්‍යයෙන් මිලියනයක් කියලා. කියන්නේ සීමා මිලියනයක් කියලා ගමු. කියන්නේ මිලියනකට වඩා හම්බ කරන හැම මුදලකටම බද්දක් අය කරනවා රජය. මම හරියටම ගාන කීයද කියලා දන්නේ නැහැ. ඒ විදිහට රජයෙන් බද්දක් අය කරනවා. හරි. ප්‍රතිශතවල සාමාන්‍යයෙන් ගාණක් එනවා නම් එන්නේ ඔය බදු වලින් ගාණක් එනවා නම් එන්නේ ඔය හතරෙන් එකක් තමයි බොහෝ දුරට. අපි 9 වසරේ ඉඳලා අර සාමාන්‍ය ප්‍රතිශතයක් කියන එක දන්නවනේ. ඒ කියන්නේ මේ ප්‍රතිශත මාක් එක තියෙන මේ ප්‍රතිශත මාක් එක ඒක දන්නවනේ. ඒ කියන්නේ 100ට කීයක්ද කියලා අහන්න. දැන් මේ 100ට 29. ඒ කියන්නේ මොකක් හරි 100ක් තියෙනවා නම් ඒකෙන් 29. එතකොට දැන් ඕගොල්ලෝ මේ ඔයාලි කඩේකට ගියාට පස්සේ ඩිස්කවුන්ට් දාලා දෙන්නේ 100ට 5ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ 100ක භාණ්ඩයක් නම් රුපියල් 5ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට 95යි අපි ගෙවන්න. අන්න ඒ වගේ. එතකොට අපි මේ දන්නවා මොකකින් හරි මේ 100ට ගාණක් හොයනවා නම් ප්‍රතිශතයක් බලනවා නම් කරන්න ඕන විදිය. අපි හිතමුකෝ රුපියල් 2000කින් 150ක් බලනවා කියලා.
එහෙනම් අපි කරන්නේ මේක 150කින් බලන්න 100න් 50න් වැඩි කරනවා. එතකොට එනවා ඉතින් 1000 කියලා එනවා. ඒ කියන්නේ සරලව ප්‍රතිශතයක් කියන එක අපිට වෙන් කරලා අඳුර ගන්න අපිට සරල කරගන්න පුළුවන් වෙනවා. අපි වරිපණම් පද්ධතිය කියන එක ගැන මුලින්ම කතා කරමු. ඒ කියන්නේ ප්‍රතිශතවල වරිපණම් පද්ධතිය කියන එක මුලින්ම කතා කරමු. වරිපණම් පද්ධතිය කියන එක සාමාන්‍යයෙන් දේපලකට හරි මොකක් හරි ඒකකටනේ වරිපණම් පද්ධතිය පාවිච්චි කරන්නේ. මේ වරිපණම් පද්ධතිය ගැන අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න ඕන වචන කීපයක් තියෙනවා. එකක් වරිපණම් පද්ධතිය ප්‍රතිශතය කාර්තුව වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. ඔයගේ සාමාන්‍යයෙන් අපි මේ වරිපණම් බදු ගැන පාවිච්චි කරනකොට ඒ සම්බන්ධ ගණන් හදනකොට මේ වචන තුන ගැන දැනගෙන ඉන්නවා. මොකද මේ වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ? ඒ කියන්නේ දැන් කලින් අපි මේ ඩිස්කවුන්ට් එකක් දැම්මා කියලා කතා කරේ. ඒ කියන්නේ මේ මොකක් හරි බඩුවකට මොකක් හරි භාණ්ඩයකට අපි ගන්න හදනකොට 100% ඩිස්කවුන්ට්. අන්නේ භාණ්ඩේ වට්ටම් ප්‍රතිශතය. දැන් එතකොට වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ අපි මොකක් හරි දේපලක් ඉන් තියනවා නම් ඒ දේපලට ඒගොල්ලෝ යොදන ප්‍රතිශතය. කියන්නේ අපි භාණ්ඩයක් ගන්නකොට ඒක රුපියල් 100කට රුපියල් 5ක් කපා ගන්නකොට ඒගොල්ලෝ කියනවා 100කට 5ක් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට වරිපණම් බදු ප්‍රතිශතයත් අන්න ඒ වගේ. ඊට පස්සේ කාර්තුව කියන්නේ සාමාන්‍යයෙන් වසරක් බෙදනවා කාර්තු 4කට. ඒකට කාර්තුව කියන්නේ මේ. එක අවුරුද්දක් 4කට බෙදුවට පස්සේ කාර්තුවක් එනවා. ඊට පස්සේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ ඔය වරිපණම් බදු ප්‍රතිශතයම තමයි. ඒක මේ වසරකට ලබා දෙනකොට කරන් අන්න ඒක තමයි මේ. ඒක වසරකට මේ දෙනකොට පාවිච්චි කරන වචනයක් තමයි වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ. එතකොට මේ අපි ගාණක් බලනකොට මුලින්ම දැනගන්න ඕනේ මේ දේ. හරි අපි මේ ප්‍රශ්නයක් එක්කම ඉස්සරහට කතා කරන්න යන්න. මම මේ පොඩි ප්‍රශ්නයක් කියන්නම්. මේක ලියාගෙන ඒක පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වට්ටම් ගාණක් වෙන ලාභ පාඩු ගාණක් හදනවා වගේම තමයි මේකත් එතනින් පොඩි අඩිය ඉස්සරහට තියන්න ඕන. ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. හරි. මම ගාණක් දෙන්නම්. ඒ ගාණ ලියාගෙන පොඩ්ඩක් හදන්න. මම ලියන්නද කියන්නනේ. නිවසක වාර්ෂික වටිනාකම මොකක් හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන පොතක් තියෙනවනේ ඒ පොතේ ලියන්න. ප්‍රතිශත කියන මාතෘකාව දාලා ඒකෙන් කියන්න ඕනේ නැහැ නේද මුලින්ම. පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. නිවසක වාර්ෂික වටිනාකම රුපියල් 1,20,000ක්. රුපියල් 1,20,000ක් වශයෙන් තක්සේරු කර ඇත. නිවසක වාර්ෂික වටිනාකම රුපියල් 1,20,000ක් වශයෙන් තක්සේරු කර ඇත. එය පිහිටි බල ප්‍රදේශයේ
එය පිහිටි බල ප්‍රදේශයේ වරිපණම් අය කරනු ලබන්නේ 4 බැගිනි. ඒ පිහිටි බල ප්‍රදේශයේ පරිපණම් අය කරනු ලබන්නේ 4 බැගිනි. ඒක රෝමිලක අංක 1 වර්ෂයකට ගෙවිය යුතු පරිපණම් ගාස්තුව කොපමණද? වර්ෂයකට ගෙවිය යුතු පරිපණම් ගාස්තුව කොපමණද? දෙවෙනි එක කාර්තුවක පරිපණම් ගාස්තුව කොපමණද? කාර්තුවක පරිපණම් ගාස්තුව කොපමණද? හරි මේ පොඩ්ඩක් උත්සාහ කරන්න. දැන් අපිට මේ ගානෙන් අපිට මේ දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරිපණම් බදු එක එක තැන් වලින් තැන් වලට වෙනස් වෙනවා. දැන් මේක කියන්නේ ඒ පිහිටි බල ප්‍රදේශයේ පරිපණම් අය කරනු ලබන්නේ 4ට 4ක් කියලා. ඒ කියන්නේ මේ වෙන ප්‍රදේශයක වෙනස් වෙන්න පුළුවන් කියන එක අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. හරි මේ පළවෙනි ගානේ ඉඳන් මේ මම කියලා දෙන්නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ නිවසක වාර්ෂික වටිනාකම දීලා තිබ්බට පස්සේ මේ පරිපණම් අය කරන්නේ 4යි කියලා නිකන් දීලා දෙනවා නම් වාර්ෂිකද මාසිකද එහෙම මොනවත් නැතුව ඒක සාමාන්‍ය වාර්ෂික කියලා තමයි ගන්නේ. يعني වාර්ෂික කියලා සඳහන් කරලා තියෙන වාර්ෂික තක්සේර වටිනාකම. ඒකට මේ වාර්ෂික තක්සේර වටිනාකම 1,20,000යි. අපි බලමු මේ කොහොමද ගන්න කියලා. බලන්න දෙයක් නැහැ. ඒක මේ අර සරල දැනුම තියනවා නම් කරගන්න පුළුවන් වෙනවා. 1,20,000 වෙන බාරක්. කියන්නේ මේ වාර්ෂික තක්සේර වටිනාකම. එතකොට 4යි නම් අපි 100න් 4න් වැඩි කරලා පිළිතුර ගන්නවා. පිළිතුර ගන්න තේරෙනවනේ මේක සුළු කරන්න තේරෙනවා. හරි. මේ වර්ෂයකට නම් කාර්යවල ඕගොල්ලෝ දැන් හරි මේ කාර්යවකට ගන්න ඉතින් කරන්න දෙන්නේ මේ රුපියල් කියලා දාන්න. කාර්යයක් කියන්නේ කාර්ය 4ක් නේ වර්ෂයකට තියෙන්නේ. ඒ කියන්නේ එක වර්ෂයක් 4කට බෙදලා කාර්යයක් එන්නේ. එහෙනම් ඉතින් මේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා ඉතින් 4804 බෙදුවට පස්සේ එනවා මේ කාර්යක වාර්ෂික කාර්යක පරිමාණ පද ප්‍රතිශතය. කාර්යකට අපි කොච්චරක් ගෙවන්න ඕනද කියලා. මේ සරල ප්‍රශ්නයක්. අපි මේ පොඩ්ඩක් ඉස්සරහට යමු. මේ කියන්නේ වරිපණම් බදු ප්‍රතිශතය කියන එක දැන් හොයන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මේ මොකක් හරි අපිට මේ දීලා තියෙනවා බදු ප්‍රතිශතය දීලා තියෙනවා.
ඊට පස්සේ මේ අපිට මේකෙන් අපිට මේක ගානක් හදන්න හොයාගන්න ඕන දත්ත මොනවද? බදු ප්‍රතිශතයයි මේ තක්සේරු වටිනාකමයි ගෙවන්න ඕන බදු මුදලයි කියන තුන ඒ තුනෙන් අපි දෙකක් ගන්නවා නම් අනිවාර්යෙන් අනිත් එක හොයන්න පුළුවන් වෙනවා. දැන් අපිට කලින් ගානේ හම්බුණා ඒකේ තක්සේරු වටිනාකම දීලා තියෙනවා. බදු ප්‍රතිශතයක් දීලා තියෙනවා. අපිට හොයන්න කියේ බදු මුදල. එතකොට මේ අපි බදු මුදල හෙව්වා බදු ප්‍රතිශතයයි තක්සේරු වටිනාකමයි පාවිච්චි කරලා. දැන් සමහර වෙලාවට වෙනස් විදිහකට වෙන්න පුළුවන්. අපිට තක්සේරු වටිනාකමයි බදු මුදලයි දීලා බදු ප්‍රතිශතය ආන්න පුළුවන්. නැත්නම් බදු මුදලයි බදු ප්‍රතිශතය දීලා තක්සේරු වටිනාකම ආන්න පුළුවන්. හරි අපි එහෙම ගණන් දෙක තුනක් මම කියලා දෙන්නම්. දැන් අපි හිතමුකෝ මොකක් හරි අපි ගමු වාර්ෂික තක්සේරු වටිනාකම කියන එක හොයන්න විදිය ගන්න බලමුකෝ. හරි මේ දැන් මම නිකන් දත දෙකක් ලියුවා. මේ දෙන්නේ බදු ප්‍රතිශතය. මේ දෙන්නේ හම්බෙන්නේ අපි ගෙවන්න ඕන බදු මුදල. ඒ කියන්නේ වරිපණ බදු ප්‍රතිශතයයි වසරකට ගෙවන්න ඕන බදු මුදලයි තමයි මේ ලියලා තියෙන්නේ. එහෙනම් මේ ලේබලයේ වාර්ෂික තක්සේරු වටිනාකම කොහොමද හොයන්නේ? නම් කලින් ගානේ හිතන්න. ඒ කියන්නේ කලින් ගානේ පොඩ්ඩක් හිතන්න. අපි කලින් ගානේ කොහොමද කරේ වරිපණ බදු ප්‍රතිශතය තිබ්බා. තක්සේරු වටිනාකම තිබ්බා. ඒකෙන් අපි බදු මුදල හෙව්වා. ඒකෙන් පොඩ්ඩක් හිතන්න. එහෙම හිතන්නකො. දැන් අපි කලින් ගානේ හැදුවේ කොහමද? තක්සේරු වටිනාකම බදු ප්‍රතිශතයෙන් ගුණ කරලා 4ක් නේ කරන්නේ 4න් ගුණ කරලා තමයි පිළිතුර ගන්නේ. බදු මුදල ගන්න. එතකොට දැන් අපිට මේකේ බදු මුදල දීලා තියෙනවා. ප්‍රතිශතයක් දීලා තියෙනවා. අපිට ගන්න ඉතින් තක්සේරු වටිනාකම. එහෙනම් අපිට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අර අපි නොදන්නා පදයක් හොයනවා වගේ. يعني සමීකරණයකට දාලා එහෙම එකක් නේ. ඒ කියන්නේ අපි අඹ ගෙඩියකගේ ඇපල් ගෙඩියකගේ ගාන දන්නවා නම් අපි අඹ ගෙඩියක ගාන දන්නවා නම් අපි ඇපල් ගෙඩිය ගාන හොයන්න ඒ සම්පූර්ණ ගානේ අඹ ගෙඩිය ගාන අඩු කරන්නේ නැහැ කරන්නේ. ඒ වගේ තමයි මේ සමීකරණයක් කියන්නේ සරල සමීකරණයක් හිතා ගන්න පුළුවන් වෙන්න ඕන මේ. අපි නිකන් තියරි එක ඉගෙනගෙනම හරියන්නේ නැහැ. මොලේට ප්‍රැක්ටිස් එක දෙන්න ඕන. දැන් තක්සේරු වටිනාකම ප්‍රතිශතයෙන් ගුණ කරලා අපි බදු මුදල හෙවුවා වගේ. දැන් අපිට තක්සේරු වටිනාකම තියලා නැහැ. තක්සේරු වටිනාකම අපි ගන්නවා x හරි මොකක් කරන්න දන්නා පදයක් දාලා මේ විදිහට සමීකරණ ලියන්න පුළුවන්. මේක දෙන්න. අපි x වෙනුවට තක්සේරු වටිනාකම වෙනුවට x දාලා දෙන්නේ. 100ට 5 කියන එක මෙහෙම දාලා දෙන්නේ. 8000 කියන එක අපි සමාන වකුනේ මෙහා පැත්තට දාලා දෙන්නේ. මොකද මේ බදු මුදල. ඒකට අපි මේක හොයන්න නම්
සමීකරණයක් විසඳලා මේක සාමාන්‍ය විදිහටම සුළු කරන්න තියෙනවා. එන්නේ මේක මේ ගානක් විදිහට මම දුන්නේ නැත්තේ මේ මම උගන්වන්නේ නැති හින්දා ඒ වුණාට මේක මේ ඉගෙනුවේ නැති වුණත් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් දුරට හිතුවා. දැන් අපි දන්නවා වාර්ෂික පරිමාණ බද්ධ මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපිට මේක ලියලිය ඉන්නවට වඩා හිතලා ගේමක් ගන්න පුළුවන්. එහෙමත් අමාරුයි වගේ හිතනවා නම් මේක පාවිච්චි කරලා අපිට ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න පුළුවන්. මේක ලියලා මේ කොටු කරගන්න හරි නැත්නම් පාඩ පැනලින් හරි මම කරලා ලියා ගන්න. මේ මම ලියනවා අකුරු පේනවා නේද? අකුරු පේන්නේ නම් කියන්න මේ හරි මේ දත්ත තුන අපි තාක්ෂේර වටිනාකමයි බදු ප්‍රතිශතයයි විතරක් දීලා බදු මුදල ගණනක් බැලුවා. එන් බදු මුදල අපි හෙව්වා. ඊට බදු මුදල දීලා බදු ප්‍රතිශතය දීලා තාක්ෂේර වටිනාකම හොයනක් බැලුවා. මම නිකන් මේකට තාක්ෂේර වටිනාකමයි බදු මුදලයි දුන්නාට පස්සේ බදු ප්‍රතිශතය හොයන විදිය මම සරලව කියලා දෙන්නම්. මේ එක මම කියලා දෙනකොට ඔයගොල්ලන්ට ඒක හිතන්න පුළුවන්. මම පොඩි මේ ගානක් දෙන්නම් මේ. මම මේ පොඩි ගානක් දෙන්නම් මේ. ලියා ගන්නවා. රුපියල් 80000ක් 80000ක් ගන්නවා බිඳුවට
රුපියල් 80000ක් වටිනා නිවසක් සඳහා රුපියල් 80000ක් වටිනා නිවසක් සඳහා වාර්ෂික වරිපණම් බදු සමාන වෙන්නේ වාර්ෂික වරිපණම් මුදල කියන්නේ බදු මුදල රුපියල් 80000ක් වටිනා නිවසක් සඳහා වාර්ෂික වරිපණම් මුදල ලෙස මෙතන ලියන්න වරිපණම් මුදල ලෙස රුපියල් 4000ක් ගෙවා ඇත. රුපියල් 4000ක් ගෙවා ඇත. නගර සභාව අය කර ඇති අපිට දන්නවා හොයන්න ඕනේ මොකක්ද කියලා වල් ප්‍රතිශතය හොයන්න ඕන. නගර සභාව අය කර ඇති වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය කොපමණද? අය කර ඇති වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය කොපමණද? විනාඩි 3ක් ඇති ගන්නවද? විනාඩි 2කුත් ඇති. මේක හිතන්න අමාරු වෙනවා ටක් ගාලා කලින් මම සමීකරණ දුන්නේ ඒ සමීකරණයට පොඩ්ඩක් දාලා බලා ගන්න හදන්න. ඒ සමීකරණ නැතුණා කියලා මේ ලකුණු කපන්න එහෙම එකක් වෙන්නේ නැහැ. හරි. හදුවද? මේක අර හිතන්න අමාරු වගේ නේද? කලින් සමීකරණ දැම්මම පොඩ්ඩක් හරි අර හිතන පැත්ත ඇති. දන්නවා තක්සේරු වටිනාකම 80000යි බදු මුදල 4000යි. අපි නිකන් අර සමීකරණය දාලා හිතමු. අපි කොහොමද හොයන්නේ? තක්සේරු වටිනාකම බදු ප්‍රතිශතයෙන් ගුණ කරනවා. අපිට බදු ප්‍රතිශතයක් දෙන්න නැහැ. ඒක තමයි හොයන්නේ. ඒකෙන් ගුණ කරලා එන උත්තරේ තමයි බදු මුදල කියන්නේ. මේක දානවා 100න් x වගේ එකක්. මේ 100ට 100 ලකුණේ හැංගිලා දැන් මේ ලකුණේ හැංගිලා තියෙනවා බෙදීම 100 කියන එක.
ඒකයි මම අරම දාලා තියෙන්නේ. මේක එන විදිහ හිතා ගන්න බැරි නම් පොඩ්ඩක් අර අපි කලින් අදපු ගණන් දෙකේ බලන්න හැම එකේම 100ට 5 100ට 4 තිබ්බහම දාලා තියෙන්නේ 100න් 4 100න් 5 වගේ. ඒ තමයි මේ ප්‍රතිශත ලකුණ හැංගිලා තියෙන්නේ මේ විදිහේ සංකල්පයක්. හරි 400 නෙමෙයි 4000. අමින් බල දෙකකින් එක වගේ ආවේ මොකද? මේක හදලා තේ ගන්න ඕන. මදෙන්න උත්තරේ. සියයට ගියදාද? මේ බින්දුව නේ බින්දුව ගියා මේ බින්දුව මේ බින්දුව ගියා 8 වරක් 40. ඒකට බදු ප්‍රතිශතය එනවා අපිට 100ට 5ක් කියලා. ඔය තමයි පරිමාණම් බදු. පරිමාණම් බදු සම්බන්ධව හදන්න පුළුවන් ඔක්කොම විදිය ගණන් මේ විදියට තමයි හැදෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිමාණම් බදු ගත්තාම මේ දත්ත තුනට හම්බෙන විදිය තමයි හම්බෙන. ඒ කියන්නේ මේ දත්ත තුනේ අපිට දත්ත දෙකක් හම්බුනාට පස්සේ හම්බෙන විදිය තමයි පරිමාණම් බදු ගණන් වල සාමාන්‍යයෙන් අහන්නේ. ඒකට අපි කලින්ම බැලුවා මේ දෙක විතරක් හම්බුනාට පස්සේ මේක තියෙන විදිය ඊපස්සේ මේ දෙක විතරක් හම්බුනා මේක හොයන විදිය අන්තිමට බැලුවා මේ දත්ත දෙක හම්බුනා මේ දත්ත දෙක. මේක කැමති අය ලියා ගන්න පුළුවන් මේක ලියා ගන්න බා. කියන්නේ ලියා ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ දත්ත තුනෙන් අපිට දෙකක් හම්බුනාට පස්සේ අනිත් දත්තේ හොයාගන්න ලේසි. හොයාගන්න කොහොම හරි හොයාගන්න පුළුවන්. දත්ත තුනක් තියෙන සමීකරණ එක දත්ත දෙකක් ගන්නවා නම් අනිත් ඒවා ගන්න ලේසියි. හරි. මේ පරිමාණම් බදු අපි තව එක ගානක් හදලා මේ ඉස්සරහට යමු. අපි මේ පරිමාණම් බදු එක්ක තාම මොනවාරි සම්බන්ධ වෙලා තියෙන ගානක් සරල ගණිත කර්මයක් සම්බන්ධ වෙලා තියෙන ගානක් වල හරි මේ ලියා ගන්න. කඩකාමරයක් සහ නිවස සඳහා කඩකාමරයක් සහ නිවස සඳහා පිළිවෙලින් 100ට 10 සහ 100ට 8ක්
110 108යි. 110 සහ 108 බැගින් වරිපණම් ගෙවිය යුතු කඩකාමරයක් සහ නිවස සඳහා පිළිවෙලින් 110 108 බැගින් වරිපණම් ගෙවිය යුතු ව්‍යාපාරිකයෙකුගේ කඩකාමරයේ වාර්ෂික වටිනාකම මේ කඩකාමරේ මේ නිවස කඩකාමරේ නිවස වෙන ගණන් මේ කඩකාමරේ මේ නිවස කඩකාමරයක් සහ නිවස සඳහා පිළිවෙලින් 110 සහ 108 බැගින් වරිපණම් ගෙවිය යුතු ව්‍යාපාරිකයෙකුගේ කඩකාමරයේ වාර්ෂික වටිනාකම රුපියල් 1,15,000ක් වන අතර මේ ලක්ෂ කියන වචන ගණිතයේදී පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍ය කාලේ පාවිච්චි කරන නිසා අපි පාවිච්චි කරනවා. එහෙනම් මේකට මොකක්ද කියන්නේ? මේ එකක ස්ථාන මේ යන්නේ මොනවද? දහස් ස්ථානනේ. දහස් ස්ථාන. දැන් අපි ලක්ෂය කියලා කියන්නේ එහෙම. මේකට මොකක්ද කියන්නේ? 100,000. මේ 100 වගේ 1000ක් කියලා කියන්නේ 100,000 කියලා කියන්නේ ගණිතේ. එතකොට මේකට අපි ලක්ෂය කියලා පාවිච්චි කරාට මේ ගණිතේදී ඒක පාවිච්චි කරන්නේ නැහැ. හරි ගණන් දෙමු. කඩකාමරයේ වාර්ෂික වටිනාකම රුපියල් 1,50,000යි. මම පාවිච්චි කරනවා. එමෙන්ම නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 4,50,000ක් කඩය හා නිවස සඳහා ගෙවිය යුතු වරිපණම් ගාස්තු අතර අනුපාතය සොයන්න. කඩය හා නිවස සඳහා ගෙවිය යුතු වරිපණම් ගාස්තු අතර අනුපාතය සොයන්න. කඩකාමරයේ වටිනාකම 1,50,000යි. නිවසේ වටිනාකම 4,50,000යි. අපිට මේකේ ප්‍රතිශත විතරක් නෙමෙයි තව පොඩි ගණිත කර්මයක් ඇඩ් වෙලා තියෙනවා අනුපාතය. සාමාන්‍ය විදිහට දැන් මම වරිපණම් ගාස්තු ටික බලාගන්න පුළුවන් නේ සාමාන්‍ය විදිහට. කලින් කියලා දීපු දැනුමත් එක්ක මේ දෙන්නේ කඩකාමරේ හම්බ වෙන බදු මුදල. මේ දෙන්නේ නිවසට ගෙවන්න ඕන බදු මුදල. මේ කඩකාමරේට ගෙවන්න ඕන එක
යුනිවර්සල් එක ගන්න. තව විනාඩි 2ක් වගේ දෙන්න දැන් මම ගණිත කරන දා දාලා තියන්නේ මේ. තව මේක හදන්න. හරි. නම මේක හදන්න නැති කියලා හිතන අනුපාතයත් ඔය කොට ඉන්නවා. දැන් මේ සාමාන්‍ය අනුපාතයක් කියනකොට අපි බලන්නේ මේ යම් කිසි දෙයකින් යම් කිසි දෙයක්. ඒ කියන්නේ බෙදීමක් විදිහට තමයි අනුපාත පාවිච්චි කරන්නේ. 8/3 ගත්තොත් ඒ කියන්නේ එක මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක අනුපාතය අහන්නේ අනුපාතය කියලා කිව්වට පස්සේ අපි හොයන්න ඕන x බෙදීම y කියන්නේ. කියන්නේ x අනු y කියන්නේ. ඔබ හොයන්න කට්ටිය පාවිච්චි කරේ මම හිතන්නේ මේකේ පරිපණම් බද්ධ ප්‍රතිශතය හෙව්වා මේකේ පරිපණම් බද්ධ හෙව්වා මේකේ පරිපණම් බද්ධ හෙව්වා ඒ දෙක මේ විදිහට අරගෙන යන්න අපිට මේ විදිහට හදුවට ඇති මේක අපිට සමීකරණ දෙකක් මේකෙන් මේක බෙදලා හදන්න පුළුවන්. එතකොට x බෙදීම y කියන එක ගත්තට පස්සේ මේ හදිස්සිය වන්නේ මුලින්ම මේකේ රෝමාංක විදියට දාලා තිබ්බොත් මේක අපිට හොයලා ඉන්න වෙනවා. නැත්නම් මේව හදන්න පුළුවන්. මේක වෙනවද? යන්නේ. මේ x මේක බෙදනවා y ගේ. බෙදීමක් කියන්නේ මේ පරස්පරයෙන් ගුණ වීමක්. ඒක දන්නවනේ. මෙතන ඒක අවශ්‍ය නැහැ. දැන් මේ 100 කැපිලා ගියා. අපිට කෙලින්ම මේක බෙදීමක් දාලා ලියන්න පුළුවන්. 15000යි නෑ මම මේ විදිහට එතකොට අපිට එනවා මේ 5/12 කියලා. අනිතට කියන්නේ අනිත් විදිහට හදුවාම මේ උත්තරේ තමයි එන්නේ. ලකුණු හම්බෙන එකේ වැඩියක් අඩුවක් වෙන්නේ නැහැ. මේ හදිස්සියවත් මේක අර කොටස් විදිහට දීලා තිබ්බොත් අපිට අර ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ
පරිපරම් බදු වෙන වෙනම හොයලා පාවිච්චි ගන්න වෙනවා. හරි අපි ඊළඟ පාඩමේ කොහොමත් කරන්න කලින් පාඩම කරේ මොනවද කියලා බලනවා. අපි ඒක අපිට එවලා තියන්න මේ 2018 B කොටස. ඒක මේ 2018 A කොටසේ තියෙන තීරුබදු ඒ ආශ්‍රිත ගන්න. ඒකත් මේ කරන්න නම් පුළුවන්. මේ ආශ්‍රිත මේ විදිහටම තමයි යන්නේ. පොඩ්ඩක් try කරලා කරන්න පුළුවන්. ගොඩක් අය කරන්න පුළුවන් වෙයි. ඒකත් කරා නම් ඒකත් කළා මේ ෆොටෝ එකක් ගහලා දාන්න ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අර තියරි ටික කළේ. එතකොට තියරි ඒකම අපි මොඩල් ක්වෙස්චන්ස් ඒ අතරින්ම කරගෙන ගියා. ඊපස්සේ දැන් මම පාස් පේපර් ගානක් රෙකමන්ඩ් කරා මේක කරන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් මේ තමන් කරපු ප්‍රැක්ටිස් එකේ කොහොමද රිසල්ට් එක කියලා තමන්ට තේරෙන්නේ නැති වෙනවා. يعني තමන් ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඒ දේ රිසල්ට් එක තමන්ටම දැන් තමන් මේ ගාන හදනකොට ඔයාලට තේරෙනවා අපි අද මේ මෙතනින් වාඩි වෙලා සුපිරියට වැඩේ කරලා සුපිරියටම මේ ගාන ඒ කියන්නේ තියරි ටික කවර් කරගෙන සුපිරියට දැන් ගාන හදන්න පුළුවන්. අන්න ඒ මෙන්ටැලිටි එක තියනවා නම් මේ ඒකක් ගන්න පුළුවන්. මම කියන්නේ මේක මේ මොනවද බැරි ළමෙක් වුණත් මේ පාඩම දැන් මම කියලා දීපු එක අහමින් දෙනවා මේ වගේ ගානක් හම්බුනොත් මේ ගානට වරිපනම් බදු ආශ්‍රිත ගානක් හම්බුනොත් ලකුණු ගන්න පුළුවන් ලකුණු 10ක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි ආයෙ රිවිෂන් එකක් කියලා වෙනම එකක් යන්න ඕනෙත් නැහැ. මේක ඔගොල්ලෝ හරියට මේ වෙලාවෙම කරගත්තා නම්. ඒ කියන්නේ අපි පැයේ සීරීස් එකක් කරන්නේ වීඩියෝ එකක් පැයයි. ඔයගොල්ලන්ට YouTube එකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි ක්ලාස් එකක් කරනවා නම් පැයයි කරන්නේ. YouTube එකේ අයින් මේක YouTube යනවා Zoom එකේ දෙනවා. YouTube එක අයින් කරන්නේත් නැහැ. ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. මේ අවුරුද්දම අපි ෆ්‍රී තමයි කරන්නේ මේ. ඒ කියන්නේ අර මැත්ක් වෙනකම් ෆ්‍රී කරලා අපි ආයේ paid classes වලට මාරු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවුරුද්දම අපි ෆ්‍රී දෙනවා. ඔයගොල්ලන්ට මේ අපේ WhatsApp groups channels තියෙනවා. මේ අපි ඔන්නම් මේ comment එකේ මොකද්ද chat box එකේ දාන්න Zoom එකේ YouTube එකේ description එකේ දාලා තියන්න. මේ next අපේ next gen institute එක. next gen institute එක තමයි මේක අපේ සම්බන්ධීකරණ කටයුතු ඔක්කොම සිද්ධ වෙන්නේ. මේ maths විතරක් නෙමෙයි ගණිත විතරක් නෙමෙයි සිංහල ක්ලාස් එක යනවා විද්‍යාව ක්ලාස් එක යනවා ඒවම කොමර්ස් ඉස්සරහට එනවා තව මේ battery level is below 30. කොමර්ස් ඒ වගේම මේ ඉස්සරහට හිස්ටරි යනවා ඒ වගේ අපේ next gen institute එකේ අපි ඉස්සරහට ඒවත් බලාපොරොත්තු වෙනවා සිංහලයි සයන්සුයි දැන් සිංහලයි සයන්සුයි මේ විදිහට කරගෙන යනවා හිස්ටරි එක ළඟදී පටන් ගන්නවා. අපි ඔයගොල්ලන්ගේ මේ group වල තියෙනවා මේ අපේ time table එක ඒ කියන්නේ අපි link එක දාන්න ඒකේ WhatsApp channel එක තියෙනවා. ඒකට join වෙලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ අපි මෙච්චර කල් කරපු වගේ links දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් අද maths අද පළවෙනි දවසේ maths එක විතරයි අද මේ maths එක තමයි අද පටන් ගත්තේ. ඒකේ පරණ videos නෑ. මේ තමයි පළවෙනි ක්ලාස් එක. සිංහල ක්ලාස් එකේ කලින් වීඩියෝස් තියෙනවා. maths science ක්ලාස් එකේ කලින් වීඩියෝස් තියෙනවා YouTube එකේ. මේක ෆ්‍රී කරන වැඩක්. හරියට මේකට සම්බන්ධ වෙලා ඉඳලා නම් මේ ඔයගලන්ට හරියටම මේ වැඩේ උඩ දාගන්න පුළුවන්. එතකොට අද ප්‍රතිශත පාඩමේ වරිපනම් බදු සම්බන්ධව කතා කරලා ඒ සම්බන්ධව අපි දත්ත තුනක් යටතේ කතා කරලා ඒ දත්ත තුනෙන් අපිට දත්ත දෙකක් දීලා තියෙනවා අනිත් එක කරන්න පුළුවන් විදිය එකක් කතා කරා. එතකොට අපි වරිපනම් බදු සම්පූර්ණ කවර් කරලා කියන මට හිතෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේක ඕගොල්ලෝ මේ පාඩම හරියට අහන් ඉඳලා වරිපනම් බදු කියන පාර්ට් එක කම්ප්ලීට්. එතකොට අපි ඉස්සරහට මේ වැඩ ටික කරගෙන යන්න
ඔයගොල්ලෝ අපිත් ජොයින් වෙලා ඉන්න අපේ WhatsApp group එකට ජොයින් වෙලා ඉන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේ අපේ YouTube channel එකේ videos බලන්න. ඔයගොල්ලන් ඒ කියන්නේ දැන් අද ප්‍රොජෙක්ට් පාඩම ඉවරුණා වගේ අපි ඉස්සරහටත් අනිත් පාඩම් ටිකක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මැත්ස් කියන විෂය ගත්තට පස්සේ ඕගොල්ලෝ කොච්චර අර මැත්ස් පාඩම් කරන්න හැදුවට වෙන්නේ නැහැ වැඩි. يعني මැත්ස් පාඩම් කරනවා කියන එක හරියට මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මැත්ස් ගත්තට පස්සේ අපිට තියෙන්නේම ප්‍රැක්ටිස් එක තමයි. ප්‍රැක්ටිස් එක මත දුවන සබ්ජෙක්ට් එකක් තමයි මැත්ස් කියන්නේ. එතකොට අපි පාස් පේපර්ස් තියනවා වන්දරම්, මොඩියුල් පේපර්ස් තියනවා. මම ඉස්සරහට ඔයගලන්ට මේ එක question based training එකක් දෙනවා. දැන් අපි මේ ප්‍රතිශත පාඩම කරගෙන යනවා වගේ අපි අනිත් පාඩම් වලටත් තියෙන විදිහට ඒ ප්‍රශ්න වලටත් කරගෙන යනවා මේ සීරීස් එක වීඩියෝස්. ඉතින් ඒ වගේ මේ ඔයගොල්ලෝ අපිත් එක්ක ජොයින් වෙලා ඉඳලා නම් මේක ගොඩ දා ගන්න බැරි ගමන් නැහැ. අනිත් එක මේ පාඩම් කරනකොට ස්මාර්ට් විදිහට පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ O level වලට A එකක් ගන්නවා කියන එක පට්ට ලොකු වැඩක්. අපි අර හරියට ඒ දේ කරේ නැත්නම් A level වලට A එකක් ගන්න කියන එක පොඩ්ඩක් අමාරුයි. ඕක සමහරු කියනවා O level මොනවද එහෙම කියනවා. ඒ වුණාට O level වලට A ගන්න ගොඩක් අය ඉන්නවා. ඒ වුණාට ඒ කට්ටිය નિયમિત විදිහට අල්ලගෙන ගිහිල්ලා තමයි වැඩේ කරන්නේ. ඔයගොල්ලෝ හරියට අල්ලගෙන ගියේ නැත්නම් මේක ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. يعني O level විතරක් නෙමෙයි අපි O level දැනුම පාවිච්චි කරනවා A level වලට. ඔයගොල්ලෝ O level මේක O level මේක අල්ලන් ගියොත් තමයි A level වලට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ O level දැනුම අත්‍යවශ්‍යයි A level අපි maths හරි මොනවා හරි science subject එකක් කරනකොට. physics ඒ වගේ පැත්තක් කරනකොට අපි සුළු කිරීම දැනුම එහෙම ගොඩක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ O level වල හරියට කරගත්තේ නැති වුණොත් O level කොච්චර මොන විදිහට ගොඩ දාගත්තද දන්නේ. අපි ඉස්සරහට කරගෙන යනකොට ඉස්සරහට A level වලට මේ දේ කරගන්න අමාරුයි. ඉතින් ওই විදිහට තමයි අද පාඩම අපි ඉවර කරන්නේ. එතකොට ඕගොල්ලෝන්ට මොකක් හරි මේ පාඩමේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ WhatsApp group එකට join වෙන්න. අපේ YouTube channel එකේ videos තියෙනවා. ආයේ ඔන්නම් බලන්න පුළුවන් live එක. අපේ WhatsApp channel එකට join වෙන්න. group එකේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මොන හරි මේ පාඩම සම්බන්ධව ඒකට ඔයගලන්ට අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. group එකට join වෙලා ඕන ප්‍රශ්නයක් අහන්න අපේ admin panel එකෙන් හරි ඒකට reply එකක් අනිවාර්යෙන් දෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට බැරි මොන හරි පාඩමක් තියෙනවා නම් අපිට message එකක් දාන්න. ඔයගලන් අපිට මේකට අර අපේ අද class එක ගැන පොඩි feedback එකක් දීලා තියන්න. මොකද මේව තමයි අඩුපාඩු, මේව තමයි හොඳ, මේක හොඳයි මේ ඉස්සරහට කරන්න. එතකොට තමයි අපිට පොඩි මොටිවේෂන් එකක් එන්නේ ඉස්සරහට ක්ලාස් එක කරන්න. එතකොට ඕගොල්ලෝ අපිත් එක්ක දැන් මෙච්චර වෙලා ඉඳියට ගොඩක් thank you. ඕගොල්ලෝ මේ පාඩම වගේ ඉස්සරහටත් අපේ පාඩම් වෙනවා, lessons වෙනවා, තව papers හම් වෙනවා, questions දෙනවා. ඒවත් එක්ක ඉස්සරහට අපිත් එක්කම මේ වැඩේ ගොඩ දාන්න යමු කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි අදට මේ නවත්තමු.